හරි ගයිස් ඔන්න ඉතින් අදත් අපි පොසොන් එකට ඔන්න එලි බැස්සට අද මම ඉන්නවා අපේ අයියා ඉන්නවා පිටිපස්සේ තාක්ෂණයක් ඉන්නවා අපි බලමු අද මොකක්ද වෙන්නේ කියලා අද කිසිම අයිඩියා එකක් නැහැ හදිස්සියේ මේ කල්පනා කරලා හදිස්සියේ තමයි මේ යන්න ලෑස්ති උනේ අපි බලමු මොකද වෙන්නේ කියලා යා ඔයාලා නම් ගියා එදත් මගෙන් හැරුණා. අද කන්න නැතුව මේ ආවේ. මලයන් පය. අද වෙනා ගියා. එදා පුටු. එදා වෙනා අද වෙනා. අද බලමු එන අවියා. දැන් මේ හරි අපි යන්නේ එප්චප් එකට. ඔය එකක් ගහගන්නේ අවුරුගේ ගන්න. ගයිස් අපි මේ දෙවෙනි දන්නේ නැව කමන්නේ මෙතනින්ම දාමු එහා පැත්තටම. මේ වගේ කාලා කන්නේ ඉන්නවද මේ වගේ කාලා කන්නේ දැකලා නැත බලා ගන්න මේ වගේ කාලා කන්නේ එයා ඒ ආපැත්තේ පාන් කාලා කිරිමු ඔය මෙහෙම ගැලපීම ජීවිතේට හම්බෙලා නැතුව තියෙන එක නෙස්කැෆේ පානු එන මේ දීලා පිනක දන්සට guys අපි මේ දෙවෙනි meal plan එක තුන නේද බා මේ අපේ දෙවෙනි meal plan එක ice cream ඒත් එක්කම වැස්සකුත් වයින් හොඳට සීතල වැස්සේ ice cream කන්න මිනිස්සු දැකලා නැත්තම් බලා ගන්න නැද්ද ලක්වින මේ දියරත් එක්ක මට දියන කාලේ කාරණා දුක ඉති තියෙන පොලිස් Aduh, poli. Guys, කොච්චර ලක්ෂයක් තියනවද කියනවා බෑහැපු ගම ice cream දන්සලකින් කාලා ඊට බැස ගම තව දන්සලකින් ice cream හම්බුණා. එහෙනම් මේකත් කමුද? අද අතන ඉවරයක් නෑ වගේ දන්සල් ටික නම් පොසොන් එකට. මොකක්ද අන්න පුතේ වචනේ මොකක්ද එළවලු බං අපි යන් දැන් ඒකට එළවලු බං නෑ නෑ එළවලු පත් වෙන හරි නෑ නේද හරි නෑනේ හොඳ නෑ අපි යන් ඊළඟ එකට යා ගයිස් අපි දැන් මේ ඩවුන්කෝට පැත්තට ආවා පොඩි වැඩ වගේකටත් එක්ක අපේ වැඩ ටික කරන් ඉවරයි දැන් වෙලාව 12යි එකට කිට්ටුයි දැන් අපි දැන් යනවා දැන් කිව්වා මේ පැත්තෙන් පත්තන්සලා තියෙනවා කියලා අපි ආනේ පැත්තට බලමු මොනවද තියෙන්නේ කියලා එහෙනම් යා ගයිස් දැන් අපි දාන්සරට ගියා මට සිරියන පොලිමත් තියෙන ගමක වුණා වැඩි හරියන්නේ නැති ඉඳන් අපි දැන් මේ ආ යනවා ඉතින් බලමු අපි යනවා ගයිස් මේ අපි දැන් මේ දංකොඩු පැත්තෙන් අපි බඩගම් පැත්තට දැන් දාන්න හදනකොට බීමයක් හම්බ වුණා සුපිරියක් නම් මේකත් බොමු ඉතින් ගායිස් ඉතින් පද්දන්සලුත් එපා යනවා එහෙම පොලින් දැක්කා ඇත්තෙම දැන් මේ දන්සල් මං හිතන්නේ 6-7ක් විතර අපි මිස් කරලා තියෙනවා මේ වෙනකොට මේ පට්ට සිරි වෙන පොලිමක් නේ තියෙන්නේ මේවට අපි දැන් හිමීට දැන් මරදගාමුල බඩල්ගා පැත්තට මේ ලං කරනවා හතරක් පහක් විතර තිබ්බා ඉතින් මිස් කරා ඉතින් මේ පොලිම් වැඩිනේ ඉතින් අපි ටික ටික ලං කරනවා බඩල්ගමට බලමු ඉතින් අපි හිතන විදිහට මේ මොකද මේ දන්සල් අඩුවෙන් හින්දා කට්ටිය ඉතින් පොලිම් වැඩි ඇති බලමු කරපල්ලි සැට් එකකට අපි ලං කරලා බලමු අපි හිතනවා බලමු ඇන්ගල් ඉඳලා නායකාරක එළියට වැස්සාම ආන්න තියෙන දෙයක් තියෙනවා. ඒක තමයි මේක. ඕ 8000. ඕ 8000. කායිස අපිට තවත් දන්සලක් හම්බුණා බඩල්ගමදී. පැටි. ඒක නිකන් කවුල් වගේ නේ අයිස්ක්‍රීම් එක. සිරාවට මේ ඇදෙනවා.
මේකත් කලයා. පොඩි ස්පෙෂල් ගිෆ්ට් එකක් තියෙනවා ලක්මින ගානේ. ලක්මින ගානේ ස්පෙෂල් ගිෆ්ට් එකක් තියෙනවා බලමු එකක්. කොහොම රැඳිලා ඉන්නකෝ. අපිට දෙන ගිෆ්ට් එක අපිට දෙන ගිෆ්ට් එක තමයි මේ ලක්මින්ලා මේ ගමේ තියෙනවා මේ ස්පෙෂල් බත්දන්සලා. අපි දැන් ඒකට යනවා මේ ඒකට මේ දැන් යනවා නෙවෙයි ගිල්ලෙනවා දැන් මේ. බලමු ඊළඟට මොකක්ද වෙන්නේ කියලා. දන්නේත් නැහැ දැන් පොත වැස්සකුත් වහින්න එනවා. කවුද බං මට කියන් කවුද බං දිගුල පිටියට වතුර බිල ගෙව්ව එක මේ උදේ ඉඳලා මේ වහින්න බං. අන්නරු කපීට කයි කිය. ඇදපන් 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 දෙයියෝ ඇදපන් ඇදපන්. දැන් ඉගිල්ලිල්ලක් තියෙන්නේ දැන් ඉගිල්ලේනවා නිකන් කබීරයක් වගේ. දැන් ගයිස් මේ ලක්මිනලා දන්සල වෙනුවෙන් අපි මේ දන්සල් අපි මේ දැන් දන්සල් 20ක් විතර 20කට වැඩි මේ මග දිගට තිබ්බම ආර මේ දන්සල් ගොඩක් චූටි දන්සල්. ඒ දන්සල් ඔක්කොම අපි මේ මිස් කරගෙන මේ අපි යන්නේ ලක්මිනක දන්සලට. බලමු දැන් කිව්වා අපි අරක තියනවා මේක තියනවා කියලා තිබ්බේ නැත්තම් මම ලක්මින ගැන දුක හිතනවා. ගයිස් අපි දැන් ආවා ලක්මිනලා පද්දන්සලට. ලක්මින මොනවද තියනවා කියලා කිව්වේ? මොනවද තියනවා කිව්වේ? මම අදම හැව්වා පොසොන් එකට මස් තියනවා කිව්වා අම්බා. මේ සොසේජ් කිව්වේ පොලොස්ත දන්නේ. අපි ගිහින් බලමු. आगे क्या स्क्रीन आए VIP पूरी की एक आई जाते मेरे को बाहर देना 10 मिनट සහෝදරයාට මේ දැන් අපි ආයෙත් යනවා දුර පිටිපැත්තට ගිහිල්ලා අපි බලනවා ඒ පැත්තෙන් කොහෙද යන්නේ කියලා බලමු. ඔපෙරා මීනින් එක මේ ශ්‍රද්ධාව යන්නේ මියුසික් එක අම්මෝ අපි මේ දැන් කාලා ඩෙසර්ට් එක මේ කන්න හදන්නේ. මේවා ඉතින් මේ බෙනිෆිට්ස් තියෙන්නේ ලක්මිනලා ගමෙන් විතරයි අයියා. මේ වගේ බෙනිෆිට්ස් ගන්නවා ලක්මිනේ ගමට එන්න ඕන. ලෝකා පොඩි මේ පස්සය කුටි ගන්න ඕන වෙන්නේ. කට්. ලක්මිනගේ බයිසිකලේ ඔගේ පම්ප් එක මම කිව්වා කලින් පිටුරුවා කියලා. ඒකට අකුර යන්න බැරි ප්‍රශ්නයක් උඩ එයා නතර වුණා. දැන් අයියයි මමයි දැන් විතරයි මේ දන්සල් රවුමේ වදින්න යන්නේ දැන්. පාළු ඉතින් හොර නැතුව ඉතින් ආදල් ලැපත් දෙන්න හිටපු මිනිස්සෙක්නේ. බලමු. දැන් අපිට මේ දැන් ඕපන් කරපු ගමන්ම සීලි සම්බෝල පාන් දන්සලක් හම්බුණා. කොහොමද තාත්තේ? හොඳයි. එහෙනම් මේ අම්බ හප්පයිය. වීඩියෝ කරාගෙන මේ. කාපංකෝ. තා දන්සල් කීයක් තියලාද අපිට? කාපු ගාම කොච්චරද කියලා අයිස්ක්‍රීම් එක කට වටේ තිබ්බා. දැන් අත හොද ගන්නයි අත හොද ගන්නයි තැනක් නේ. දැන් නම් අපි ඊළඟ දන්සලට යන්න. අපි දැන් මේ මොකද කිරි කෝපි දන්සලකට ගියා. ඒකත් එක්ක ෆ්‍රී කෙඩි දෙනවා. මේ අපේ එක කකා ඉද්දි තමයි මට අන්තිමට කිව්වේ මේකේ කොලයක් තියනවා කියලා මට. කේක් එක තුන්නේ අනිත් පැත්ත අරවලා. පස්සේ කියන්නේ මේ කොලයක් තියනවා කියලා. එතකොට කටේ වගේ. දැන් අපි යමු ඊළඟ දන්සලට. ඒක කකයි. ගයිස් අපි දැන් මේ පොඩි බාරක තියෙන දෙවටක් දෙකේ ගිහිල්ලා පුරි කෑම එකක් කෑවා. අපි පරිපුයි අපයි තිබ්බේ කෑම එක සුපිරියා.
කියන්න වචන නැහැ. කෑමෙන් කොහමද? සුපිරි. ගයිස් අපිට සීනි සම්බෝල පාන් දස්සක් හම්බුණා. අපි සීනි සම්බෝල පාන් දස්සල් 4ක් විතර මගේ ඇරියානේ. හා සීනි සම්බෝල පාන් දස්සල් 4ක් විතර මගේ ඇරියා. මේ වෙනකම්. මේක ටික හොඳ එකක් වගේ දැක්කේ හින්දා නතර කරේ. මේක වන් කන්නේ. මේක දිහා අරන් තියා ගන්න. පස්සේ ගන්නවා. දැන් හතරින් වතාවත. හතරින් වතාවත පවත්තන. දැන් අපි මේ පාන්නල් ඉඳලා දැන් ගිරිඋල්ල පැත්තට යන ගමන් වෙලාව අපේ අවුල් හොඳට මේ දැන් යන වෙලාව හොඳටම අවුල්. හැබැයි උදේ ඉඳලා පට්ට කෑමක් කෑවේ මක්කන කෑම જાති ඉස්සකට කිට්ටු වෙන්න කාලා දැන් බඩ පුස්සලට ටැක්ලා තියෙන්නේ. හම්බේ. හැබැයි තව කන්න පුළුවන්. කණේක කන්න පුළුවන් අපි දෙන්නට. මදි නෝ කියන්නේ. ඒකට ඉතින් ලක්මිනට පින්න නැහැ. ඉතින් අර ගන්න දෙයක් නැහැ. බද්දන්සල පටන් ගත්ත එක තියනවා එක දැන් ඔළුව දාන්න. අපි ගිහිල්ලා. සෙනග නැහැ වගේ. හැබැයි සෙනග නැහැ. කරුණු ගිහිල්ලා. එනකොට බයිසිකල් එක කියලා දෙන්න. මේ බෑ පංගර අරකින් දාන්න. මට වගේ. දාලා අපි යන් එතකොට ගයිස් දැන් අපි මේ මත් එක තිබ්බා මං ගේනකොට මේ අත දාලා පොඩි කොල්ල සෙට් එකක් කරන්න සුපිරි දාන්සලා මම හිතන පන්සලෙන් කරන්නේ තාන්සලේ කෑම ගත්ත බතුයි පරිප්පුයි අලයි තමක හරි කොළ මැල්ලුමක් තිබ්බා පපඩමි කයි අම්මෝ ඒකත් සුපිරි යකෝ අද සෙට් වෙන දාන්සා තනිකරම සුපිරියක් අය කියලා වචනේ නැහැ ආයිත් සුපිරියක් මේ අපි ගිරුල්ල පැත්තට හිමීට යනවා දැන් ඇත්තරම කෑව ඇති කියලා මෙයා නම් කියනවා. මෙයා කියනවා කෑව ඇති කියලා. මට නම් මදි. තව කන්න පුළුවන්. අද ලක්වින බඩ දැන් බලන් හූල්ල බන්දයක් ලක්වින හූල්ල බන්දයක්. මෙයා බලන්න කීන බා ලක්වින. අපි දැන් ඉස්සරහට ගිහින් බලමු තා මොනවද තියෙන්නේ කියලා. ඊට අපි මේ ටාගට් එකක් තියෙනවා මේ ගිරිඋල්ලේ තියෙනවානේ මේ වාසනායකයෙන් දෙනවා මේ මොකක්ද පාන්දන්ස සෝරි පාන්ද මේ මාළු පාන්දන්සලා ඒක තමයි අපි මේන් ටාගට් එක තියෙන අපි දැන් ඒකට ඒ ප්‍රොෆයිල් එකට අපි ලොග් වෙන්නයි හදන්නේ දැන්. කීම් බලමු. තියෙයිද දන්නේ අපි දවස් ඒ කියන්නේ ගිය පොසොන් එකටයි කඩින් පොසොන් එකට අපි ගියාම මේ තිබ්බා මේ ඒක නා රෑ වෙනකම්ම තිබ්බා. බලව මේන් ටාගට් එක තමයි මේ ගිරිඋල්ලට යන එක. බල අපි යමු. පයිස්ට පේනවා මේ අවස්ථාවේදී වාසනාවකින් දෙන දන්සල තියෙනවා. මරු යයි බඩේ කුන්ටෙන් එකට යන්න. නවත්තපන්. ඒකට ගිහලා අරන් එමු. guys අපි දැන් මේ ටාගට් එක කම්ප්ලීට් මේක තමයි කන්න ආවේ දිවුල පිටි දැන් ගිරිකුල්ලට ආවා හැමදාම මේක කන්න මේ වාසනාවේ මේක සුපිරියක් ආයෙත් ලබන අවුරුද්දෙත් දෙනවා නම් ආයෙත් මේක guys මට මේක කියන්නකො ඇයි හැමෝම මාළු පාන් එකක්ම දී දැන් මෙහෙම කනවනේ. ඒ කාලා මැද මිශ්‍රණ විතර තියාගන්න. මට ඒක ප්‍රශ්නයක්. දන්න ඉන්නව නේ කමෙන්ට් එකක් දාන්න. මමත් කන්නේ ඉතින්. මටත් තියෙන ප්‍රශ්න මොකද? ඇයි එහෙම කන්නේ කියන්නේ? හරි guys අපි දැන් මේ වීඩියෝ එක ගන්න කියලා බැලුවා. දැන් වෙලාව 8ක් පහු වෙලා තියෙන්නේ. මොකද ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න. බලාපොරොත්තු වෙනවා. කොහොම කළා ගිය පොසොන් එකටත් බැරි වුණා. මෙදා පරිසක් එකටත් බැරි වුණා. අද කොහොම හරි කළා. අපි කොහොම හරි කළා වැඩේ මිෂන් එක කම්ප්ලීට් කරා. අපි උදේ ඉඳලා මේ ගහපු ගේම ඇත්තටම දැන් හුස්මත් ගන්න බැරි තරමට තියෙන්නේ. වීඩියෝ එක මොකද හිතෙන්නේ? හොඳ නම් ලයික් එක කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම හැමදාම බලාපොරොත්තු වෙන දේ. එහෙනම් අතර වීඩියෝ එක ඉන් කරනවා. අසසි බලා සිටි උපසම්පදිස්තුත්. එහෙනම් අපි ගියා ජය වේවා. බයි.